DMTB දසනායක මහත්මයා ඇතුළු සම්භාවනීය අමුත්තනි පළමුවෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී DMTB දසනායක මහත්මයා ඇතුළු මේ සංවිධායක මඩුල්ල මා වෙත මෙම ආරාධනය පිළිගැනීම ගැන. පසුගිය සැප්තැම්බර් මාසේ 6 වෙනිදා එක්තරා තරුණයෙක් රාත්‍රී 11ට විතර 11:00 විතර මට කතා කරනවා. මට කියනවා අංකල් මම දසනායක මහත්මයාගේ පුතා. අපිට ලොකු උදව්වක් ඕන. මම මොකක්ද? මගේ තාත්තාගේ පොතක් පිට වෙනවා. ඒ උත්සවයේ දේශනයට එන්න පුළුවන්ද කියලා තාත්තා ගැනත් ඒ පසුබිම ගැනත් මට විශාල සංවේදී කතන්දරයක් කියන්න ගත්තා. පුත්‍රයා තාත්තා ගැන මොනතරම් සංවේදීද කිව්වොත් මට මේ ඉල්ලීම අහක දාන්න බැරි වුණා. පුතෙක් මොනතරම් පියෙකුට සංවේදීද කියන එක මට දැනුනේ මොහොතේ. මගේ පියතුමා තාත්තටවත් මම එහෙම සංවේදී වෙලා නැතුව ඇති කියලා මට හිතුණා. මම ඒ ඉල්ලීම එක පයින්ම පිළිගත්තා. ඒ වගේම මේ සංවිධායක මණ්ඩලයත් මම හිතන්නේ මාව දැනුවත් කරා. දසනායක මහත්මයාත් මට කතා කරා. ඒ සියලු දෙනාගේ ඉල්ලීම සහ ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කරන්නයි මම මේ අවස්ථාවේදී සූදානම් වෙන්නේ. ලෝක ප්‍රකට සිනමාකරුවෙක් ඉන්නවා ඉග්මාන් බර්ග්මාන් කියලා. මේ සිනමාකරුවා අපූර්ව සදූපදේශයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබ කැමරාවට ඇහැ තියන්න ඊට කලින් ජීවිතය ඉගෙන ගන්න. ඇත්ත වශයෙන්ම ඕනෑම කලාවක් සාහිත්‍ය හෝ ලලිත කලාවක් හෝ කුමන හෝ කලාවක් මගින් අපි ආමන්ත්‍රණය කරන්නේ මනුස්ස ජීවිතයට. මනුස්ස ජීවිතයේ තිබෙන හැලහැප්පීම් ගැඹුරු යථාර්ථයන් එක්කාසු කරගෙන තමයි අපි නිර්මාණයකට මුල පුරන්නේ. අපිට මීට දශක ගණනාවකට කලින් දශක 5කට 6කට කලින් මනුස්ස ජීවිතය දිහා බලන්න පුළුවන් විදියට නෙමෙයි දැන් මනුස්ස ජීවිතය දිහා බලන්න වෙලා තියෙන්නේ. දැන් මනුස්ස ජීවිතය කියනක අරුමයක්. හරි සංකීර්ණයි. මිනිසුන්ගේ ජීවිතේ සිතුම් පැතුම් සියල්ල වෙනස් වෙලා. අපිට හිතන්න බෑ සමහර ජීවිතවල තියෙන අනියමාර්ථ. ඒ තරමට ජීවිතය බොහෝම දුක් කංකටොළු ජීවිතයේ විවිධ හැලහැප්පීම් සියලු දේට ගොදුරු වෙලා. මීට දශක 7කට 5කට 6කට කලින් තිබුණු සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඒ සියල්ල වෙනස් කරලා. වෙනස් කරන්නේ අපිව අපේ ජීවිතවල සියලු රස මුසු තැන් හංගලා හැඟීම් දැනීම් නැති කරලා. මේක තමයි වර්තමාන ලෝකේ හැටි. පශ්චාත් නූතනවාදී ලක්ෂණ තුල පශ්චාත් නූතනවාදී දේශපාලනය තුල අපි බොහොම
ලුහුවට හිතන ජීවිතයේ සරලට සලකන ජීවිතයේ වටිනාකම් ගැන අවබෝධයකින් තොරව සිතන මිනිස් කොට්ටාසයක් බවට පත් වෙලා. ඒ නිසාම අර මම කියන දශක 4කට 5කට කලින් විවරණය කරපු මිනිසාගේ ජීවිතය නෙමෙයි දැන් අපිට විවරණය කරන්න වෙලා තියෙන්නේ. අපිට කලාකරුවාට විශේෂයෙන් කලාකරුවාට සාහිත්‍යකරුවාට සිනමාකරුවාට මේ ජීවිත විවරණය කරන්න වෙලා තියෙන්නේ මනුෂ්‍යයාගේ ගූඪ යථාර්ථයන් හොයාගෙන. මනුෂ්‍ය ජීවිතයේ ගූඪ යථාර්ථය. මේ ගූඪත්වය අපිට උරුම වෙලා නොතිබුණා නෙමෙයි. මනුෂ්‍ය ජීවිතයේ ගූඪ යථාර්ථයන් තිබුණා. නමුත් ඒවා ඊටාම සංකීර්ණ තත්වයට පත් කරලා තියෙනවා මේ පසුගිය දශක කීපයක්. මෙන්න මේ සංකීර්ණ මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය, ස්වરૂපය හඳුනා ගැනීම තමයි අද නිර්මාණකරුවාට සාහිත්‍යකරුවාට තියෙන ප්‍රබල අභියෝගය. මම මේ මුලපිරීම කරන්නේ අපේ දසනායක මහත්මයාගේ මේ කෙටි කතාව සමුච්චය පුරා විහිදිලා තියෙන මේ මනුස්ස ජීවිතයේ ගූඪ යථාර්ථයන් පිළිබඳව හරියට තේරුම් බේරුම් කරගන්න. අද වර්තමානයේ සාහිත්‍යකරුවා ඉන්නේ පශ්චාත් නූතනවාදී යුගයේ. ඔහු ඉන්නේ අනිත් සියලුම මිනිසුන් වගේම ෆැන්ටසියක, මායාවක. අපේ ජීවිතේ හැමදාම ෆැන්ටසියක්, මායාවක්. අපි කොහේ හරි මේ ෆැන්ටසිය ඇතුලේ තැනක ස්ථානගත වෙලා ඉන්නවා. අපි හැමතිස්සෙම කතා කරන්නේ යථාර්ථයට වැඩිය මේ යථාර්ථවාදී නොවන දේවල් ගැන. යථාර්ථයට වැඩිය අපි හිතන්නේ යථාර්ථවාදී නොවන සිතුම් පැතුම් පිළිබඳව. අතත්ත්‍ය යථාර්ථය. දැන් මේ ගැටුම තියෙන්නේ යථාර්ථය සහ අතත්ත්‍ය යථාර්ථය අතර. virtual reality. දැන් මේ සියලු දේ ගත්තාම වර්තමානයේ සාහිත්‍යකරුවා තුළ තියෙන මේ අභියෝගය ජයගන්න දරන උත්සාහයක ප්‍රතිඵලයක් අපිට දකින්න පුළුවන් දසනායක මහත්මයාගේ කෙටි කතා සමුච්චය පුරා. අපි සාමාන්‍යයෙන් සරල වශයෙන් කෙටි කතාවක් කියන්නේ මොකක්ද කියන එක නිර්වචනය කරගත්තොත් හෙන්රි ජේමිස් කියන සාහිත්‍යදරයා කියනවා ජීවිතයේ බොහෝ සිදුවීම් වලින් ගහණය. එම නිසාම ජීවිතේ ව්‍යාකූලයි. එහෙත් හොඳ කෙටි කතාව සෑම විටම බිහිවන්නේ ඒ ව්‍යාකූලත්වයේ ඉවත් කොට පැහැදිලි දෘෂ්ටියක් මතුවන පරිදි සිදුවීම් තෝරා ගැනීමෙනි. සිදුවීම් තෝරා ගැනීම හා අවස්ථා තෝරා ගැනීම කෙටි කතාවේ ප්‍රධානතම ලක්ෂණය. දැන් අපේ මේ සරණාගතයින්ගේ දුම්රිය කෙටි කතා පොතේ ඒ කෙටි කතා සමුච්චය හොඳින් අපි හරියට ග්‍රහණය කරගත්තොත් එහි යටිපෙළ හඳුනාගත්තොත් අපිට මේ කෙටි කතාවේ තියෙන මේ කියන මූලික හරයන් අසු වෙනවා. විශේෂයෙන් නිර්මාණකරුවෙකු මැවිලිකරුවෙක්. ඔහු මනුස්ස ජීවිතය දිහා බලන්නේ ත්‍රිමාණාකාරයට. හොඳ නිර්මාණකරුවෙක් ද්විමාණාකාරයට නෙමෙයි මනුස්ස ජීවිතය දිහා බලන්නේ. මනුස්ස ජීවිතය බලන්නේ ත්‍රිමාණාකාරයට. ත්‍රිමාණ රූපීව. එහෙම බැලුවොත් තමයි
මනුස්ස ජීවිතේ හරි වටිනාකම් අඳුන ගන්න පුළුවන්. මනුස්ස චරිතයක් ගත්තත් අපිට චරිතයක් විග්‍රහ කරද්දී අපිට ත්‍රිමානව චරිතය විග්‍රහ කරගන්න පුළුවන් වෙන්න ඕන. පළවෙනි දේ තමයි ඒ චරිතයේ තියෙන සමාජ විද්‍යාත්මක පැතිකඩ. දෙවෙනි දේ තමයි ඒ චරිතය තුල තිබෙන මනෝවිද්‍යාත්මක පැතිකඩ. තුන්වෙනි දේ තමයි ඒ චරිතයේ තිබෙන භෞතික විද්‍යාත්මක පැතිකඩ. මෙන්න මේ පැතිකඩ ත්‍රිත්වය නියමාකාරව හරියාකාරව අපිට විග්‍රහ කරගන්න පුළුවන් වුණාම කෙටි කතාවක් තුළ මතුවෙන චරිතය ප්‍රබලයි. ඒ වගේම අද්විතීයයි. ඒ වගේම තමයි කෙටි කතාවේ සිද්ධිමාලාව. අපි කෙටි කතාවක සියලු සිද්ධි සියලු සංසිද්ධි එකතු කරලා හරියට ත්‍රිමාන රූපීව ගැටගසා ගත්තාම අපිට ඒ සංසිද්ධි ඉතා පැහැදිලි නිරවුල් අර ඒක තුල ඇති වෙන ගැටුම් සියලු දේ අපිට සමීපයි අපේ ජීවිතවලට ජීවිතයේ යථාර්ථය හා බද්ධ වෙනවා. දැන් මේ දසනායක මහත්මයාගේ සමස්ත කෙටි කතා ටික ගත්තාම මම මේ කියන මනුස්ස ජීවිතේ ගූඪව යථාර්ථයන් මනෝවිද්‍යාත්මක ප්‍රවේශයන් භෞතික විද්‍යාත්මක ප්‍රවේශයන් සහ සමාජ විද්‍යාත්මක ප්‍රවේශයන් සියල්ල ඉතාමත් අපූර්වට ඇතුළත් කරනවා. ඔව් ඉතා අපූර්වට මේ සියලු චරිත මම හිතන්නේ වසර 40ක 50ක දශක 4ක 5ක මේ ලැබපු මනෝ ජීවිත අත්දැකීම් මේවා තුල තියෙන්නේ. කෙටි කතාවක් බොහෝ වෙලාවට කරුවෙකුට අත්දැකීම් නැතිව බාහිර ලෝකයේ පිළිබඳ දැනුමක් නැතිව මනුස්ස ජීවිතය හඳුනාගන්නේ නැතුව හොඳ කෙටි කතාවක් රචනා කරන්න පහසු නැහැ. මම හිතන්නේ මේ සියලුම කෙටි කතාවල වස්තු විෂය ගත්තාම මූලික වශයෙන් දසනායක මහත්මයා ලැබපු අත්දැකීම විශේෂයෙන් වූ රාජ්‍ය සේවකයෙක් විදියට රාජ්‍ය පරිපාලන නිලධාරියෙක් විදියට ගත කරපු කාලය තුල එකීනොකී චරිත උට හමු වෙනවා. එකීනොකී සිද්ධි වලට මූණ පානවා. ඔහු විසින්ම කියපු අර මේ වෙල් විදාන කෙටි කතාවට පසුබිම් වෙලා තියෙන කතාව. දැන් මේ සියලු කතා තුල විවරණය වෙන්නේ ශ්‍රී ලාංකීය මිනිස්යාගේ ජීවිතය විතරක් නෙමෙයි. අපිට දශක 7ක් පමණ අපි මූණ දුන්න දේශපාලන සමාජ ආර්ථික අභියෝග සහ ගැටලු මේ කතන්දර තුල තියෙනවා. ඔහු මේ සියල්ල අර මූලික චරිතත් එක්ක එකට බද්ධ කරලා තියෙනවා. ඒක තමයි අපූර්වත්වය. යටිපෙළෙන් කියවෙන දේ තමයි අපූර්වත්වය. අපිට හැඟීම් අපූර්වට සංවේදනය කරනවා. අපි කලාවේදී සංවේදනය කරන්නේ හැඟීම්. ඒක තමයි බොහෝ දෙනෙක් කලාකරුවට බය. අපි තොරතුරු නෙමෙයි සංවේදනය කරන්නේ. සාහිත්‍යකරුවා, සිනමාකරුවා, කලාකරුවා නිරන්තරව සංවේදනය කරන්නේ හැඟීම්. මේ හැඟීම් සංනිවේදනය තුල මොනතරම් ඒ හැඟීම සංනිවේදන වෙනවාද යන්න පිළිබඳව බොහෝ වෙලාවට ගැටලු තියෙනවා. මේවා අපි කතා කරොත් රසභාව රස වාද විවරණ වගේ දේවල් එක්ක තමයි අපිට සාකච්ඡා කරන්න වෙන්නේ. අපි එච්චර දුර කතා කරන්න ඕනේ නැහැ. මේ කෙටි කතා පෙළේ මෙන්න මේ හැඟීම් සංනිවේදනය ඔහු සිදු කරනවා මේ භෞතිකවාදී තොරතුරු වලට වඩා මනසෙහි ආත්මීය ජීවිතය මේ මනසෙහි ආත්මීය ජීවිතය
අපූර්වට අරගෙන කතන්දර කලාවක් විදියට. අපිට බොහෝ වෙලාවට සමාජයේ මතු පිට දකින්න තියෙන දේවල් අපි නිකන් ලිස්සලා අරිනවා, එච්චර අපිට දැනෙන්නේ නැහැ. නමුත් දසනායක මහත්මයා මේ කෙටි කතා තුල ඔහු අත්විඳින අත්දකින සමාජයේ සියලු සංසිද්ධි ඔහු මේ අන්‍යාලාපයෙන් යටිපෙලෙන් අපූර්වට මනුෂ්‍ය ජීවිතය හා බද්ධ කරනවා. අපිට සාහිත්‍යකරුවෙකුට කලාකරුවෙකුට අපහසුම දේ ඒක තමයි. මේ කලාවේ තියෙන යටිපෙළ හඳුනා ගැනීම සහ යටිපෙළ ගොනු කිරීම. මතු පිට පෙනෙන යථාර්ථය නෙමෙයි සැබෑ යථාර්ථය. සැබෑ යථාර්ථයේ තියෙන්නේ අතුලාන්තේ. අපිට පේන සත්‍ය නෙමෙයි සැබෑ සත්‍ය. සත්‍ය තියෙන අතුලාන්තේ. මේ කතන්දර සියල්ල ගත්තාම මේවා අතුලාන්තේ තමයි අපිට සත්‍ය හොයාගෙන යන්න තියෙන්නේ. අපිට මේවා ඇතුලේ තමයි යථාර්ථය හොයාගෙන යන්න තියෙන්නේ. මේවා කොයි වෙලාවකවත් අපි නිරන්තරව අසලා තියෙන දැකලා තියෙන කතන්දර. අපිට හැම කෙනෙක්ගේම අසන්න පුළුවන් කතන්දර. නමුත් මේ කතන්දර පෙළදී තියෙන අරුමය තමයි මේවල යටිපෙළේ තියෙන ගැඹුරු ජීවිත දර්ශනය. ඒක තමයි අමාරු අපිට. ඒ ගැඹුරු ජීවිත දර්ශනය විවරණය කරන්න තමයි අමාරු. ඒක හැමතිස්සෙම තියෙන යටිපෙළේ. ඉන්ඩිරෙක්ට් මැසේජ් එකක් විදියට. යටිපෙළ පණිවිඩයක් විදියට. මෙන්න මේ යටිපෙළ හඳුනා ගන්න අපිට ටිකක් අමාරුයි බොහෝ වෙලාවට. කලාකරුවා හිතන යටිපෙළ හඳුනා ගන්න අමාරු. ඒක ඔය සංඥා සංකේත උපමා රූපක වගේ දේවල් එක්ක තමයි ලියවෙන්නේ. දැන් මේ කෙටි කතාවල සියලුම කෙටි කතාවල මම සමස්තයක් වශයෙන් දකින්නේ මෙන්න මේ යටිපෙළේ තියෙන අරුමය. මොකද මේ කතන්දර අපි නිරන්තරව අහලා තියෙන, බලලා තියෙන, දැකලා තියෙන, අපේ කන වැකිලා තියෙන හුරු පුරුදු දේවල්. සිද්ධි. චරිත. නමුත් මේ කතන්දර ගොනු කරද්දී මේ ඉදිරිපත් කරලා තියෙන විලාසය මගින් මේ යටිපෙළේ හුවා දක්වන අපූර්වත්වය, ඒ ගැඹුරු දර්ශන හැම කෙටි කතාවකම වගේ දකින්න තියෙනවා. මේක ඊට සුවිශේෂ ලක්ෂණයක්. කෙටි කතාවක සාමාන්‍යයෙන් අපි හැඟීම්වාදී කතාන්දර තියෙනවා. මේ හැඟීම්වාදී කතාන්දර කතිකාගේ විඥානය සහ මනෝවිද්‍යාත්මක ආකල්ප මගින් හැඩ ගන්නවා. ඒවා අර්ථකථනය කරනවා. මේ හැඟීම්වාදී කතාන්දර ලෝකේ බොහෝ වෙලාවට හැම රචකයෙක්ම ලියලා තියෙනවා. හැම තැනම දකින්න තියෙනවා, අහන්න තියෙනවා. නමුත් මේ හැඟීම්වාදී කතන්දරවල තියෙන සුවිශේෂ ලක්ෂණය තමයි මේවා ඇතුලේ තියෙන සමාජ විද්‍යාත්මක, මනෝවිද්‍යාත්මක, දේශපාලන අර්ථ මේවා තියෙන්නේ සියල්ලම මේ කතන්දරයේ යටිපෙළේ අර්ථ ගන්නන ආකාරය අනුව. මම දකින්නේ මේ සරණාගතයින්ගේ දුම්රිය කෙටි කතාවේ විශේෂ වශයෙන් ගත්තොත් එහෙම සමස්තයෙන් වැඩි කොටසක් පෞල් ජීවිතය වට කරගෙන තමයි කතන්දර ගොතිලා තියෙන්නේ. ඇයි ඒ? 21 වන සතවර්ෂයේ ලෝකයේ තියෙන බලගතුම ප්‍රශ්නය තමයි පෞල් ප්‍රශ්න. මේ වෙන විට සියලුම විශේෂයෙන් පශ්චාත් නූතනවාදී සමාජයක අපි අත්දකින ප්‍රබලම ප්‍රශ්නය තමයි පෞල් ප්‍රශ්න. දැන් මේ පෞල් ප්‍රශ්නය අපූර්වට මේ කතන්දර ගණනාවකින් විග්‍රහ කරනවා දසනායක මහත්මයා. ඒවා අපූර්වටම විග්‍රහ කරනවා. මේ අහිමි සෙනෙහස. ඊට පස්සේ දිවා භෝජනය. ඊගාවට සැබෑ වෙනස. මේ වගේ මේ පෞල් ජීවිතය අරගෙන ඔහු විග්‍රහ කරනවා මේ
පශ්චාත් නූතන සමාජයේ පෞල් සංස්ථාව බිඳෙන හැටි කඩා වැටෙන හැටි සහ ඒ පෞල් සංස්ථාවේ සමාජිකයන්ගේ ව්‍යාධිය මානසික ආතතිය සමාජ ප්‍රගමණයට අවශ්‍ය මූලික දේ තමයි පවුල. එතකොට මේ පවුල තුල සිදුවන සියලු හැලහැප්පීම් සියල්ල ඒ ප්‍රගමණයට බාධා කරනවා. මේ කෙටි කතා කීපය තුල ඔහු අපූර්වට මේ අපේ පෞල් සංස්ථාව දැන් මේකට වග කියන්න ඕන මේ දේවල් ගොඩක් තියෙනවා. පශ්චාත් නූතන සමාජය තුල රූපවාහිනිය තමයි මේකට වග කියන්න ඕන පළවෙනිම වසන්තිර නෙවෙයි මම කියන්නේ. රූපවාහිනිය තමයි පළවෙනිම අපිට තියෙන ප්‍රශ්නේ ගැටලුව. මොකද පශ්චාත් නූතන සමාජය හැරවුම් ලක්ෂයක් කරන්නේ මේ ගෝලීයකරණය තුල රූපවාහිනිය. අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ රූපවාහිනිය කියන කරන විදියට. මේ රූපවාහිනිය විසින් ඉදිරිපත් කරන්නේ අපේ සිතුම් පැතුම්ද? රූපවාහිනියට අපි නරඹන්න පෙන්වන්නේ අපිට අවශ්‍ය දේවල්ද? අපි හිතනවා මේ අපිට ඕන දේවල් කියලා. නෑ. රූපවාහිනිය නිෂ්පාදකයාට එහෙමත් නැත්නම් ඒක ඉදිරිපත් කරන්නාට හෝ කරන්නියට මේ ඔවුන්ගේ මානසික තත්වයන් තමයි අපිට ආරෝපණය කරන්නේ. එතකොට ඒකත් එක්ක තමයි අපි හිතන්නේ. අපිට හිතන්න වෙලා තියෙන්නේ. ඔයගොල්ලෝ නැහැයි කිව්වට අපි කන්නේ, බොන්නේ, අඳින්නේ, නිදියන්නේ, බේත් තේජ් ගන්නේ ඔක්කොම රූපවාහිනිය කියන විදියට. ඕ වෙලාවට නැහැයි කියයි. අවිඥානිකව අපි ඒ தත්ත්වයටපත් වෙලයි තියෙන්නේ. එතකොට මේ පෞල් සංස්ථාවෙත් පශ්චාත් නූතනවාදී සමාජයේ පෞල් සංස්ථාවත් හැරවුම් ලක්ෂයකට යොමු කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ වගේ පීඩනයකට යොමු කරලා තියෙන්නේ රූපවාහිනිය. ඊගාවට මොකක්ද? පස්සේ දේශපාලනය. සියලුම සමාජ ගැටලු සමාජ ප්‍රශ්න අපි මුණ දෙන අභියෝග සියල්ල හදන්නේ අපේ දේශපාලන ප්‍රවාහය විසින්. ඔහු කතා කරනවා ඒක. හරි අපූර්ව සමච්චල් කරනවා අපේ දේශපාලන හැඩරුවට. මේක ඉතින් අද ඊයේ වෙන දෙයක් නෙමෙයි. මට මතක් වෙනවා මේ නැති වූ මාලය. නැති වූ මාලය මතක් කරද්දි මට හිතුණා මේක කියෝගෙන යද්දි මේ ගීතමෝපසාංගේ මේ කෙටි කතාව මාලය කියලා කෙටි කතාවක් තියෙනවා. මේ කෙටි කතාවද කියලා. නෑ මම බලාගෙන ගියාම මේ කෙටි කතාව ඊට ආත්මතියම වෙනස්. හැබැයි ඒක තමයි අපේ කෙටි කතාව. අපේ කතාව. ඒක බලපුවාම අපිට තේරෙන පළවෙනි දේ තමයි මොනතරම් මේ කූට දේශපාලන වපසරියක් තුලද අපි හැඩගැහිලා තියෙන්නේ ජීවත් වෙලා තියෙන්නේ ජීවත් වෙන්නේ කියන එක. මේ වගේ ඔහු ගැඹුරු දේශපාලන දර්ශන අපූර්වට කතා කරනවා මේ මගුල් තෑග්ග නැති වූ මාලේ ඒ වගේම මේ සිරසේ සාක්ෂි මේ ඉත අපූර්වට මේ අපේ දේශපාලන කතන්දරයේ ඇතුළට මේක ගොනු කරගෙන තියෙනවා. අපේ කතන්දරේ වර්තමාන කතන්දරේ වර්තමාන අපේ දේශපාලනයේ හැඩරුව අපේ දේශපාලකයාගේ හැසිරීම අපේ දේශපාලකයාගේ දේශපාලන චින්තනය මොනතරම් පල්ලෙහා පහත් පටු චින්තනයක්ද තියෙන්නේ කියන එක අපිට උ අනාවරණය කරනවා. ඊගාවට මේ ජාතිවාදී දැන් මේකට පළවෙනියෙන්ම මේ සරණාගතයින්ගේ දුම්රිය කියන කෙටි කතාව මුල් වෙලා තියෙන්නේ මේ ජාතිවාදී ගැටුම් එක්ක ජාතිවාදී කෝලහල එක්ක මේ වල මූණුවර මේ සමස්ත ජාතිවාදී පටු මේ ජාතිවාදී මූණුවර මොනවා නිසාද හටගන්නේ මොන ආකාරයටද හටගන්නේ ඇයි එහෙම හටගන්නේ
මෙන්න මේ වගේ පෘථූල විවරණයක් කරන්න දසනායක මහත්තයා උත්සාහ කරලා තියෙනවා මේ සරණාගතයින්ගේ දුම්රිය. මේවා මේ මානුෂික බොහොම මේ අපි කතා කරුවා මේ අර මිනිස්සයා මෙහෙමයි මේ මිනිස්සයා ජාතිවාදී නෙමෙයි මේ මිනිස්සයාට මෙහෙම වෙන්න බෑ කියලා අපි කියන රාමුවෙන් පිට ඉන්නේ මේ කතන්දරේ. අපි ජාතිවාදය ගැන හිතනවට වැඩිය වෙනත් පුළුල් ආකාරයට තමයි මේ කතාවේ ඔව් මේ ජාතිවාදය ගැන හිතන්නේ. තණ්හාව. ජාතිවාදය කොහොමද එන්නේ? තණ්හාවත් එක්ක ඇති වෙනවා. තණ්හාව තමයි මුල් වෙන්නේ. මේවා මේ වෙනත් කෝණයකින් වෙනත් දෘෂ්ටි කෝණයකින් බලන්න පුළුවන් වෙලා තියෙනවා දසනායක මහත්මයා. මම අර මුලින් කිව්වා වගේ සාමාන්‍ය ජීවිතේ අවුල් සහගත යථාර්ථ පිළිඹු කරන ආකාරය තමයි මූලික වශයෙන් අපිට මේ කෙටි කතා වලින් පෙන්눔 කරන්නේ. ਉਹ හැමතිස්සෙම මේ ප්‍රබන්ධවල රහසක් හංගවගෙන තියෙනවා. ඒක තමයි කලාකරුවෙකුගේ කොක්ක. නිර්මාණයක් කරන්න කලින් කොක්කක් දාගන්න. ඒ කොක්ක එක්ක තමයි පාඨකයා හෝ ප්‍රේක්ෂකයා අල්ලගෙන ඉන්න පුළුවන්. දසනායක මහත්තයා අපූර්වට ඒ කොක්ක දාගන්නවා. දාගෙන ඔහුගේ කතාව ඔහු අපූර්වට විලාසගත කරනවා. ඒ විලාසගත කරද්දී අපිට තේරෙනවා දාපු කොක්කා මේක තමයි. මෙතන ඉඳලා තමයි මේක ලෙහෙන්නේ. දැන් අර ආත්ම ආරක්ෂාව කියන කතාව. ඒක මේ අපිට මේ අපේ නීතිය සහ පුජ්‍යලභාවය අතර තියෙන ගැටුමක්. මේ දූරියන් ගහක් කපන ප්‍රශ්නයක්. මමත් ඒකට කැමති නැහැ. මොකද මම දූරියන් වලට කැමතියි. දසනායක මහත්තයත් දූරියන් කාලා තියෙනවා මං හිතන්නේ මේ. ඉතින් ඒකින්ද මේ ඒ වගේ කතාවක් ගත්තාම ඒක ඇතුලේ තියෙන මානසිකත්වය සහ නීතිය විසින් මේ මානසිකත්වය සහ ඒකට අහපව් එන රියැක්ෂන් එක බිරිඳක් සහ සැමියෙක් අතර ඇති වෙන ගැටලුවට නීතිය මොන ආකාරයකටද බලපාන්නේ? ඉතින් නීතිය විසින් අර සියලු මනුස්ස ජීව විද්‍යාත්මකව තියෙන දේවල් තියෙනවානේ. දැන් අපිට ජීව විද්‍යාත්මකව තියෙන දේවල් පවා අහිමි කරනවා. ඉතින් මේ සමස්ත කෙටි කතා සියල්ල ගත්තාම මට මේ මානව ගැටලු ප්‍රකාශනයක් නිර්මාණ කිරීම යථාර්ථවාදයේ ප්‍රතික්ෂේප කිරීම වගේ දේවල් ඉතා අපූර්වයි. දැන් මේකේ තියෙනවා 33 කෝටි 1 අපේ සමස්ත දේශපාලන සමාජ සියලුම සමාජ සංස්ථාවන් වලට දෙන්න පුළුවන් හරිම ඉන්ජෙක්ෂන් එක දීලා තියෙනවා. මොකද මේ සමහර දේවල් තියෙනවා මනුස්ස ජීවිතයේ යථාර්ථය තුල කතා කරන්න බෑ. යථාර්ථවාදී ශෛලය අපිට යම් යම් සීමාවන් පටු කරනවා. ඒ හින්දාම තමයි මේ සාහිත්‍යකරුවෝ සිනමාකරුවෝ මායා යථාර්ථය තෝරගන්නේ. මේ මැජික් රියලිසම් කියන එක. දැන් දසනායක මහත්තයා මේකට දෙවියෙක් ගේන්නේ. 33 කෝටියයි තව කවුරු හරි එක දෙවියෙක් අඩුයි කියනවා. මේ අපේ රට අපිව බලා ගන්න. ඉතින් මේ දෙවියන් යනවා මේක මම හිතන්නේ පොත කියලා නැතුව ඇති තාම. මේ දෙවියන් යනවා මේ දේශපාලඥයෝ ගාවට, සංඝ සභාවලට, නළු නිලියෝ ගාවට, විවිධ ස්තරවලට යනවා මේ දෙවියෝ මේ එක්කෙනෙක් හොයාගන්න තව එක දෙවියෙක් කරගන්න. 33 කෝටිය මදි හින්දා අපේ ප්‍රශ්නේ හින්දා. මුත් ඒක දිහා බලලා තියෙන උත්ප්‍රාසය, අයිරණිය මං හිතන්නේ ඒ සාහිත්‍යකරුවෙකු විශේෂයෙන්ම අන්න ඒ කලා ශිල්ප පරිකල්පනය කරන්න පුළුවන් වෙද්දී ඔහු ඉබේම මේ තමුන්ගේ ශෛලය
වෙනස් කරනවා. යථාර්ථවාදීව හිතන විදිය වෙනස් කරනවා. ඔහු ගැඹුරු ගූඪ ජීවිතවල යථාර්ථය හොයන්න මායා යථාර්ථය වැනි යථාර්ථයන් අදි යථාර්ථය වැනි යථාර්ථයන් හොයාගෙන යනවා. දැන් මේ කතාවේ අවසානයේ වෙන්නේ දෙවියන්ට කවුරුවත් හොයාගන්න බැරුව වෙනවා. ඒ තරමට අපේ සමස්ත සමාජ ප්‍රවාහයේ ජරා ජීර්ණ වෙලා හැම පැත්තක්. මේකේ එකින් එක කියන්න බෑ. මේ මම හිතන්නේ පොත කියවපුවම තේරෙයි මේ මං කියන ඒවා. මේ විශේෂයෙන් මේ පොතේ තියෙන කතාන්දර අතර බොහොමයක් කතාන්දර වටිනා තීක්ෂණ බුද්ධියක්. අර කෙටි කතාවක් තුළ තියෙන ඕන වටිනා තීක්ෂණ බුද්ධිය ඔහු මේක තුළ මේ කෙටි කතාව තුළ ගොනු කරගෙන තියෙනවා. උත්ප්‍රාසය කියන්නේ කතාවේ ආලෝකය. උත්ප්‍රාසය ඊටමත් ඉහළ අන්දමින් මේ කෙටි කතාව තුළ ඔහු ගෙන ඇවිල්ලා තියෙනවා. පෙනෙන යථාර්ථය නෙමෙයි. චරිතයක මනසින් අත්දකින යථාර්ථය. ඔය සරණාගතයින්ගේ දුම්රිය වගේ කෙටි කතාවල සිහිනවල සංකේතාත්මක අධි යථාර්ථය. ඔය 33 කෝටියක් දෙවියන්ගේ කතාව වගේ. මේ සංකේතවාදී ෆැන්ටසි අත්හදා බැලුවේ ප්‍රංශයේ හැඟුම්වාදී ලේඛකයින්. ඔය චාල්ස් නොඩියර් වගේ ලේඛකයින්. කේන්ද්‍රීය චරිත විසින් ආත්මීයව බලන බැවින් ඒවා සංකේතාත්මක සිදුවීම් විදිහට සලකනවා. මුදලියාමි වෙල් විදානි මිරිඟුවක් පසුපස වගේ කෙටි කතාවල මේ ආත්මීයව බලන ආකාර අපිට සංකේතාත්මව දකින්න පුළුවන්කම තියෙනවා. මං හිතන්නේ මම මේ කතන්දරේ ගොඩාක් දුරට ගෙනියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දසනායක මහත්මයාට පුළුවන් වෙලා තියෙනවා මේ මනුස්ස ජීවිතය තුළ වර්තමාන මනුස්ස ජීවිතය තුළ මේ පශ්චාත් නූතනවාදී මනුස්ස ජීවිතය තුළ ඔහු හැසිරෙන්නේ ඔහු සිතන්නේ පතන්නේ කොහොමද? ඔහුගේ ජීවිත අවුල් වෙන්නේ කොහොමද? අපේ දේශපාලන ක්‍රමවේද දේශපාලන න්‍යායන් අපේ ජීවිත මොනතරම් ව්‍යාකූල කරලා තියෙනවා. අපි මොනතරම් මානසික ව්‍යාධියෙන් ජීවිත ගෙවනවද? ඇයි එහෙම වෙන්නේ? අපිට එහෙම වෙන්න අපි සුදුසුද? අපි ඒ தත්ත්වයට පත් කරලා තියෙන්නේ කවුද? රාජ්‍ය තන්ත්‍රය, රාජ්‍ය පාලනය, දේශපාලනය, සමාජ සංස්ථාව මේ සියලු දේවල් බිඳ වැටලා තියෙන්නේ ඇයි? හැබැයි ඔහු මේවා කතා කරන්නේ බොහොම සියුම් පුංචි ආත්මෝපදේශයක් සහිත කතාවකින්. මෙන්න මේකයි වැදගත්. කෙටි කතාව කියන්නේ අන්න ඒකයි. චෙකෝෆ් ඔහු සදාචාරවාදියෙක් නෙමෙයි. චෙකෝෆ්ගේ සංඥානනය මගින් අනුකම්පාව සහ සියුම් හාස්‍ය වගේම උත්ප්‍රාසය එලි කරනවා. ඒ වගේ තමයි දසනායක මහත්මයාගේ මේ කෙටි කතා පෙළ. චෙකෝෆ් ගැන විචාරකයෙක් මෙහෙම කියනවා. නෝනාවරුනි මහතුරුනි ඔබ නරක ලෙස ජීවත් වෙන බවයි ඒ වගේ තමයි දසනායක මහත්මයා නෝනාවරුනි මහතුරුනි ඔබට කියන්නේ. ඔහුගේ හාස්‍යය ඉතා ප්‍රඥාවන්ත මිනිහෙකුගේ වින්දනයක්. ඔහු යටිපෙලින් උත්ප්‍රාසයෙන් ඒ හාස්‍යය ගේනවා. කෙනෙක් තමාගේ කතන්දරය තුල සිදුවීම් වලට මුල්තැල් දෙනවා වගේම තවත් රචකයෙක් චරිත වලට මුල්තැල් දෙනවා කෙටි කතාවේදී. ඇන්ටන් චෙකෝෆ් ප්‍රධාන වශයෙන් තම චරිත විග්‍රහයටයි මුල්තැන දෙන්නේ. හැබැයි දසනායක මහත්මයා චරිතයටයි සිද්ධියටයි දෙකටම මුල්තැන දෙනවා. ඔහුගේ කෙටි කතාවල තියෙන විශේෂ ලක්ෂණය ඒකයි. මම දකින්නේ ඒ චරිත සහ සිද්ධි අද අපේ වර්තමාන ලෝකයේ මේ පශ්චාත් නූතනවාදී සමාජයේ මහත් කම්පාවටපත් ඉච්ඡා බංගත්වයටපත් චරිත. ඔබ හිතන්න මේ පොත තව ටිකක් කියවද්දි මේක යටිපෙළ අහුවෙද්දි ඔබට තේරෙයි මේ කියන
දේවල ඇත්ත නැත්ත. මම කතාව අවසන් කරන්න මත්තෙන් නැවතත් මම කියනවා අර බිග්මාන් බර්ග්මාන් කියන සිනමාකරුවා ඔහු කියනවා ඔබ කැමරාවට ඇහැ තියන්න කලින් මේ අපි වගේ අධ්‍යක්ෂකවරුන්ට කියන්නේ ජීවිතේ ඉගෙන ගන්න කියලා. ඒ වගේ තමයි ජීවිතේ ඉගෙන ගත්ත කෙනෙක් ලියද්දී රචනා කරද්දී ඒක අති විශේෂයි. ඒක මනුස්ස ජීවිතයේ අතපත ගන්නව නෙමෙයි මනුස්ස ජීවිතේ හාරා උසලා ඒ ගැඹුරු හිස්තැන් පුලුල්තැන් පටුතැන් සියල්ල අපිට විවරණය කරනවා. ඒක තමයි සාහිත්‍යකරුවාගේ හෝ කලාකරුවාගේ වගකීම වෙන්න ඕන. ඔබ සමට ස්තුතියි.